අදත් මගේ channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝම ආසයිනේ ඉතින් ගෙදර ලස්සනට මාළු ටැංකියක් හදන්න. ඒ අතරින් බෙටා ෆිෂ් නැත්නම් අපි කවුරුත් දන්න ෆයිටර් කියන්නේ ගොඩම ජනප්‍රිය වගේම ලස්සන මාළු జాතියක්. මෙයාලගේ තියෙන විවිධ පාටවල් සහ ලස්සන වල්ගේ නිසා ඕනෑම කෙනෙක් එකපාරක් හරි බෙටා මාළුවෙක් හදන්න ආස වෙනවා. හැබැයි ගොඩක් අය හිතන්නේ මේ බෙටා මාළුවෙක් පොඩි වීදුරු බෝතලයකට දාලා ලේසියෙන්ම හදන්න පුළුවන් කියලා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු බෙටා මාළු එක්ක සැබෑවටම නිවැරදිව සහ සෞඛ්‍ය සම්පන්නව ඇති කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු බෙටා මාළු වර්ග මොනවද කියලා. වල්ගේ හැඩ අනුව මෙයාලව කොටස් කීපයකට බෙදෙනවා. උදාහරණයක් විදිහට half moon, crown tail, packet වගේ ලස්සන බෙටා වර්ග ඉන්නවා. ඔයාලා මාළුවෙක් මිලදී ගන්නකොට මුලින්ම බලන්න ඕනේ එයාලා හොඳට ක්‍රියාශීලී මාළුද. වල්ගේ තුවාල වෙලා තියෙනවද නැත්නම් ඇඟේ පාට එහෙම හොඳට තියෙනවද කියලා. කඩේදි ටැංකියේ කොනකට වෙලා අඩපණ වෙලා ඉන්න මාළුන්න කීයටවත් ඔයාලා ඇති කරන්න අරගන්න හොඳ නැහැ. දැන් තමයි වැදගත්ම කොටස. ඒ තමයි ටැංකිය සකස් කිරීම. ගොඩක් අය බෙටා මාළුන්න පොඩි පොඩි කප් වල ජෑම් බෝතල් වල හදනවා. ඒකේ සතාට කරන ලොකු අපරාධයක්. බෙටා මාළුවෙක්ට අවම වශයෙන් ගැලුම් 3ක එහෙමත් නැත්නම් ලීටර් 11ක් 12ක් වගේ ප්‍රමාණයක ටැංකියක් අවශ්‍ය වෙනවා. ඊළඟ දේ තමයි ෆිල්ටර් එක. බෙටා මාළු වේගෙන් වතුර ගලනවට කැමති නැහැ. ඒ නිසා ස්පොන්ජ් ෆිල්ටර් එකක් හෝ සැර අඩු ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න අපි වග බලා ගන්න ඕනේ. ටැංකිය ඇතුළට ප්ලාස්ටික් පැල දාන්න හොඳ නැහැ. මොකද ඒ වයින් සතාගේ වල්ගේ ඉරෙන්න පුළුවන්. ඒ වෙනුවට ජීවමාන ලයිව් ප්ලාන්ට් හෝ සිලික් පැල භාවිතා කරන්න පුළුවන් ඔයාලට. අපි ඊළඟට වතුර ගැන කතා කරමු. අපි සාමාන්‍යයෙන් නල ජලය දානවා නම් අනිවාර්යයෙන්ම ඇන්ටි ක්ලෝරින් එකක් දාන්න ඕනේ. බෙටා කියන්නේ නිවර්තන කලාපීය මාළු జాතියක්. ඒ නිසා වතුර උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ත් අතර ප්‍රමාණයක තිබීම වඩාත් සුදුසුයි. සතියකට සැරයක් ටැංකියේ වතුරෙන් 125ක් 30ක් පමණ අයින් කරලා අලුත් වතුර දාන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. සම්පූර්ණයෙන් වතුර එකපාර මාරු කරොත් ඒකෙන් මාළුව ෂොක් වෙලා මැරෙන්න ඉඩ තියෙනවා. ඊළඟට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බෙටා මාළුන්ට කෑම දෙන්නේ කොහොමද කියලා. මෙයාලා කානිවරස්. එහෙම නැත්නම් මාංශ භක්ෂක සත්තු జాතිය. ඒ නිසා මෙයාලට උසස් තත්ත්වයේ බෙටා පැලට්ස් දෙන්න පුළුවන්. ඒ වගේම ලයිව් බ්ලඩ් වර්ම්ස්, බ්‍රයින් ශ්‍රිම්ප් වගේ කෑමත් මෙයාලට දෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඕනකට වඩා කෑම දාන්න හොඳ නැහැ. දවසට එකපාරක් හෝ දෙපාරක් කෑම දුන්නම හොඳටම ඇති. වැඩි වුණොත් වතුර අපිරිසිදු වෙලා මාළුව ලෙඩ වෙන්න පුළුවන්. තවත් එක් දෙයක් තමයි බෙටා මාළුන්ට ෆයිටින් ෆිෂ් කියලාත් කියන්නේ. ඒ කියන්නේ පිරිමි බෙටා දෙන්නෙක් එක ටැංකියකට දැම්මොත් මරා ගන්නවා. ඒ නිසා එක ටැංකියක ඉන්න පුළුවන් එක පිරිමි බෙටා කෙනෙක්ට විතරයි. හැබැයි ලොකු ටැංකියක හදනවා නම් නියෝන් ටෙට්‍රා වගේ මාළු එක්ක මෙයාලව හදන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේ කරුණු ටික පිළිපැද්දොත් ඔයාලගේ බෙටා මාළුව අවුරුදු 3-5ක් විතර සතුටින් සහ ලස්සනට ජීවත් වෙයි. අද වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.